අධික රුධිර පීඩනය කියන්නේ මේ දවස්වල ගොඩාක් අයට තියෙන එකක්. ඉතින් වයස් භේදයකින් තොරව මම දකිනවා තරුණ කට්ටිය, ඒ වගේම වැඩිහිටි කට්ටියට මේ අධික රුධිර පීඩනයේ තත්ත්වය තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ගෙදරදීම රුධිර පීඩනය වගේ උපකරණය පාවිච්චි කරලා හරියටම වගේ ප්‍රෙෂර් එක බලාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ රුධිර පීඩනය වයින් උපකරණයක්. ඉතින් ඔයාලට පේනවා මේකට කෆ් එකක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කෆ් එක තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි අපේ අතේ. ඒ කියන්නේ අතේ මෙන්න මේ හරියේ 3න් 2ක් ආවරණය වෙන විදිහට තමයි මේ කෆ් එක කෙනෙක් තෝරගන්න ඕනි. ඉතින් හරියට ඒ කෆ් එක තෝරගත්තේ නැත්නම් ඒ රුධිර පීඩන අගය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හරියටම බ්ලඩ් ප්‍රෙෂර් එක මැනගන්නේ කියලා. ප්‍රෙෂර් එක මනින්න කලින් විනාඩි 10ක්වත් එකතැන වාඩි වෙලා රෙස්ට් එකේ ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් තමන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක මැනගන්නකොට එක මට්ටමක අතයි මේ බ්ලඩ් ප්‍රෙෂර් මයින් උපකරණයයි තියාගන්න එක ගොඩක් වැදගත්. ඔයාලට පුළුවන් ගෙදරදී මේසයක් මේකට පාවිච්චි කරන්න. ඉතින් කෆ් එක දානකොට මෙන්න මෙතන මේ තියෙන වයර් එක හරියටම අතේ මෙන්න මෙතෙන්ට හිටින්න ඕනේ. මම පෙන්නන්නම් දාලා කොහොමද මයින්නේ කියලා. මෙහෙම කෆ් එක දාලා ඔයාලට පේනවා. ඒ වගේම කෆ් එකේ යට දාරේ ඔයාගේ වැලිමිටේ ඇතුල් පැත්තෙන් ඉඳන් සෙන්ටිමීටර් 2ක් 3ක්වත් උඩින් පීඩන්න තමයි කෆ් එක ඔයා දාගන්න ඕනේ. ඒ අතෙන් 3න් 2ක ප්‍රමාණයක් මේ කෆ් එකෙන් ආවරණය වෙලා තියෙනවා. ඉතින් මේ කෆ් එක මගේ අතට හරියටම හරි. මෙහෙම දාලා මේක සාමාන්‍යයෙන් තද වෙන විදිහට මේක හරියට මෙහෙම අලව ගන්න ඕනේ. මෙන්න මේ ඊතලයක් වඩ පේනවා. මේ ඊතලේ හරියටම මේ අතේ මේ වැලිමිටේ මැද හරියට එන්න ඕනේ. ඉතින් ඒ වගේම අත හොඳට සැහැල්ලු කරලා තියන්න ඕනේ. ඒ වගේම ගොඩක් හිර නැති ඇඳුමක් ඇඳන් ඉන්න එකත් ගොඩක් වැදගත්. ඉතින් මෙහෙම කෆ් එක දාලා ඔයාලට පුළුවන් බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එක ඔන් කරන්න. ඉතින් මෙහෙම ඔන් කරාට පස්සේ ඔයාලට තේරෙනවා මේ කෆ් එක ටික ටික තද වෙලා ඔයාගේ අතට පීඩනයක් දැනෙනවා. ඉතින් ඒකට බය වෙන්න එපා. මේ පීඩනේ ටික වෙලාවයි තියෙන්නේ. සමහර අයට මේක ටිකක් කැක්කුම් වැඩිපුර දැනෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ටක් ගාලා ඒක බොරුල් වෙලා ලිහිල්ලා යනවා. ඔයාලට පේනවා දැන් මගේ ප්‍රෙෂර් එක මේ වගේ සටහන් වෙනවා. තාම මැෂින් එකේ ඒක රීඩ් කරනවා. ඉතින් දැන් නම් ඇත්තටම මට හොඳටම තද ගතියක් තියෙනවා මගේ අතට. මෙතනින් මෙහෙම අල්ලලා බැලුවොත් පේනවා මේක ගොඩක් තදයි. ගොඩක් හිර ගතියක් තියෙනවා. ඊට පස්සේ එකපාරට මේක ලිහිල් වෙලා යනවා. හරි. ඉතින් දැන් මේ වෙලාවේ මගේ ප්‍රෙෂර් එක ඔයගලන්ට පේනවා 136.91යි කියලා මේ මැෂින් එකෙන් කියවලා තියෙනවා. ගෙදරදී බ්ලඩ් ප්‍රෙෂර් මනින්න ගොඩක් සැලකිලිමත් වෙන්න. සමහරව ප්‍රමිතියක් නැති මේ බ්ලඩ් ප්‍රෙෂර් මීටර්ස් අරගන්නවා. සමහර ඒවාගෙන් හරියටම නිවැරදි අගයක් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඔයා එහෙම බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකක් ගත්තා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ තමන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකෙන් නිවැරදි අගයක් එනවද කියලා ඒ ડોක්ටර් ගාව තියෙන බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඒ වගේම දැන් ලංකාවේ මම දැකලා තියෙනවා මෙතන අතට දාන බෙල්ට් එකක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ හරිය බ්ලඩ් ප්‍රෙෂර් මයින් උපකරණයකුත් තියෙනවා. ඒකෙත් හොඳ ඒවා තියෙනවා. නමුත් හැමතිස්සෙම තමන්ගේ ડોක්ටර්ත් එක්ක ડોක්ටර්ගේ මැෂින් එකත් එක්ක තමන්ගේ මැෂින් එක නිවැරදිද කියලා දෙකම එකම වගේ එනවද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයා හිතනවා නම් තව කාට හරි ප්‍රයෝජනවත් කියලා එලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න, එයාලව ටැග් කරන්න වගේ ඔයාගේ දස්සත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.